සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ සංකල්පයක් වූ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විමල් රත්නායක මැතිතුමන්ගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැලසුම් හා ඍජු ශ්‍රම දායකත්වයේ තුලින් රාජ්‍ය ආයතන බොහෝමයක දායකත්වය හා සහයෝගීතාවයේ යටතේ නවීකරණය හා සංවර්ධනයේ කටයුතු සිදු කරනු ලබන මෙය වර්තමානයේ ගැළපෙන ආකාරයට නවීන පහසුකම් සහිත මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ගමනාගමනය සංචාරක කර්මාන්තය වෙළඳාම යන කරුණු මූලික කරගනිමින් හා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්තිය පදනම්ව ව්‍යාපෘතිය දියත් කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ පළාත් අතර ධාවනය වන බස් රථවල සේවය කරන රියදුරු හා කොන්දොස්තර මහතුන් සඳහා විවේකාගාර සපයනු ලබයි. එමගින් දීර්ඝ ගමනාන්තයක් කරා යෑමේදී ආරක්ෂාකාරීවරිය ධාවනය මෙහි ප්‍රධාන අරමුණයි. තවද නවීන තාක්ෂණයෙන් යුතු බස් රථ මෙහෙයුම් මධ්‍යස්ථානයක්, නවාසන වෙන් කිරීමේ කාර්යාලයක්, තොරතුරු දැනගැනීමේ දත්ත පද්ධතියකින් යුතු සංකීර්ණයක් සේම පූජ්‍ය පක්ෂයට කිරිදෙන හා ගැමිණි මව්වරුන්ට සේම පොදු මහජනතාව උදෙසා ඇතුළත මෙන්ම පිටත විවේකී ස්ථාන, බස් රථ ගමන් වාරයක් අවසානයේ පරීක්ෂාවට ලක් කිරීම සඳහා සේවා මධ්‍යස්ථානයක්, නවීන බස් රථාංගන, මගේ ජනතාව සඳහා සනීප ආරක්ෂක පහසුකම් මෙන්ම ක්‍රමවත් ජලාපවහන පද්ධති, ප්‍රවේශ මාර්ග නවීකරණයද එපමණක් නොව කැලිකසල නිසියාකාරයෙන් බැහැර කිරීමේ පද්ධතියක්ද මේ සංකීර්ණය තුළ ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පූර්ණාධීක්ෂණයේ සැලසුම් කොට ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් රුපියල් මිලියන 425ක ප්‍රතිපාදනයක් ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත ලබා දෙන්නට ඇත. මෙම යථාර්ථවාදී වැඩපිළිවෙල ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් වූ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රටේ ඉදිරි ප්‍රගමනයටත් ප්‍රවාහනය තව තවත් ශක්තිමත් කරමින් සහනදායී හා සුඛෝපභෝගී සේවාවක් දේශ විදේශ සංචාරකයන්ටත් රටේ පොදු මහ ජනතාවටත් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අවස්ථාව ලැබීම සමගින් පොහොසත් රටක ලස්සන ජීවිතයක පුරුමකරුවන් වන්නට අපට වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරන්නේ